අපි තෝරා ගන්නවා මේ මාස 9කදී රුපියල 3.3කින් පිරිහෙයි කියලා දක්වා තිබෙන තොරතුර. අපි ඒ සම්බන්ධයෙන් තොරතුරු වැඩිදුරටත් ඔබට කියන්න සූදානම් වෙන්නේ ශාම් නුවන් ගණේවත්යි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. අපි බලමු එහි වැඩි විස්තර අද දවසේදී කොයි ආකාරයෙන්ද දක්වා තිබෙන්නේ කියලා. ජෝර්දාන් ඇඟලුම් රැකියාවේ විශ්වාසීය සන්නාමය සහස්ත්‍ර මහනුවර 1340 අංකයට දැන්ම අමතන්න. මේ වසරේ කියන්නේ 2025 වසරේ ජනවාරියේ සිට සැප්තැම්බර් 30 දක්වා වූ මාස 9ේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.3කින් පිරිහී තිබෙනවා කියලා කියන්නේ. ගිය වසරේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 10.7කින් ශක්තිමත් වී තිබෙනවා කියලාත් කියනවා. ඒ වගේම මාස 9ක කාලයේදී ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්ෂව 14.1කින්ද ස්ටාලින් පවුමට සාපේක්ෂව 9.6කින්ද චීන යුවාන් මුදලට සාපේක්ෂව 5.6කින්ද ජපාන් යෙන් මුදලට සාපේක්ෂව 8.1කින්ද සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 8.5කින්ද පිරිහී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරපු නවතම වාර්තාවේ සඳහන් වෙනවා කියලා තමයි මේ තොරතුරේ දක්වා තිබෙන්නේ.